හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයුබෝවන් දරුවනේ අද අපි මේ ලෑස්ති වෙන්නේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට එන හරිම අපූර්ව ගැටලුවක් කිසිම අමාරුවක් නැතුව හරිම ලේසියෙන් විසඳන විදිය බලන්නයි. මේක නිකම්ම කටපාඩම් කරන දෙයක් නෙවෙයි හොඳද? හරියටම කිරුවොත් මේක මාරම විනෝදජනක සෙල්ලමක් වගේ. අන්න ඒ වගේ සෙල්ලමක් කරන ගමන් මේ ගැටලුව කොහොමද අපි ලේසියෙන්ම ලියාගන්නේ කියලා අද අපි කතා කරමු. ඉතින් ඔන්න අපි පාඩමට යනවා. විභාගයේදී මේ වගේ රූප සටහන් තියෙන ගැටලුවක් දැක්කම සමහර වෙලාවට කොහෙන් පටන් ගන්නද කියලා ඔලු ටිකක් අවුල් වෙනව නේද? ඒත් අද අපි ඉගෙන ගන්නවා කිසිම පැටලීමක් නැතුව හරිම කෙටි වෙලාවකින් නිවැරදිම පිළිතුරු හොයාගන්න පුරුවන් රහස් ක්‍රමයක්. හරියටම මේ ට්‍රික් එක තේරුම් ගත්තොත් මේවා තමයි පේපර් එකේ තියෙන ලේසිම ප්‍රශ්න. බලමුද අපි මොකද්ද මේ ක්‍රමය කියලා? හරි. දැන් අපි කෙලින්ම අපේ ගැටලුවට යමුකෝ. මෙතන තියෙනවා එක එක උසින් යුක්ත සමචතුරස්‍ර කුට්ටි ගොඩවල් පහක්. අපිට තියෙන අභියෝගය තමයි මේ ගොඩවල් උස අඩුම එකේ ඉඳන් උස වැඩිම එක දක්වා හරියටම ලස්සන පඩිපෙලක් වගේ පිළිවෙලට හදාගන්න එක. හැබැයි ඉතින් වැඩේට බහින්න කලින් අපි ප්‍රශ්නේ හරියටම කියවලා තේරුම් ගන්න එපයි නේද? ඕනෑම සෙල්ලමකට නීති තියෙනවා වගේ මේකටත් පොඩි නීතියක් තියෙනවා. අපි මේ කුට්ටි එකින් එක අල්ලලා වෙනස් කරන්න කලින් මේ නීතිය තේරුම් ගන්න එක ගොඩක්ම වැදගත්. ප්‍රශ්නේ අහන්නේ අවම වශයෙන් ගොඩවල් කීයක පිහිටීම වෙනස් කළ යුතුද කියලයි. ඒ කියන්නේ මේ තියෙන අවුල් සහගත පිළිවෙල නිවැරදි කරලා ලස්සන පඩිපෙලක් හදන්න අපි කරන්න ඕන අඩුම වෙනස්කම් ගාන කීයද කියන එකයි. අඩුම වාර ගණනකින් මේක කරනවා කියන්නේ අපි ටිකක් කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕන. දැන් පොඩ්ඩක් සංඛ්‍යාත්මකව මේක දිහා බලමු. වමේ ඉඳන් දකුණට මේ ගොඩවල් වල උස ගණන් කළොත් තියෙන්නේ 3 1 4 2 සහ 5 විදිහට. ඒ කියන්නේ මේවා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මිශ්‍ර වෙලා අවුල් වෙලා. හැබැයි අපිට ඕනි කරන නිවැරදි පිළිවෙල තමයි 1 2 3 4 5 කියන පිළිවෙල. මේ ලක්කම් දෙක දිහා බැලුවම අපිට හොඳටම පැහැදිලි වෙනවා අපි හදාගන්න ඕන අවසාන ඉලක්කය මොකක්ද කියලා. හරි. දැන් මොහොතක් මේ දැනට තියෙන අවුල් සහගත පිළිවෙල දිහා විතරක් හොඳට බලන්නකෝ. බැලුමට හැමදේම අවුල් වෙලා වගේ පේනුනට ඉතාමත් සූක්ෂමව බැලුවත් මේකේ පොඩි රහසක් හැංගිලා තියෙනවා. ප්‍රශ්නයක් දිහා එකපාරටම බල්ලා කලබල වෙන්නේ නැතුව මේ වගේ සූක්ෂමව නිරීක්ෂණය කරන එක තමයි දක්ෂ දරුවන්ගේ ලක්ෂණය. මොකක්ද මේ හැංගිලා තියෙන රහස? ඔන්න රහස. කුටි 3ක් තියෙන ගොඩ, 4ක් තියෙන ගොඩ සහ 5ක් තියෙන ගොඩ දිහා විතරක් හොඳ අවධානයෙන් බලන්න. ඒ ගොඩවල් 3 අතර මැද විනත් කුටි තිබුණට ඒ ගොඩවල් 3 දැනටමත් වමේ ඉඳන් දකුණට යනකොට එකිනෙකට සාපේක්ෂව. ඒ කියන්නේ 3ට පස්සේ 4ත් 4ට පස්සේ 5ත් විදිහට නිවැරදි පිළිවෙලටමයි තියෙන්නේ. ඉතින් අපි කරන්න ඕන හොඳම දේ තමයි ඒ දැනටමත් හරියට තියෙන ගොඩවල් 3 කොහෙත්ම හොලවන්නේ නැතුව එහෙම්මම තියෙන්න අරින්න එක. ඒක තමයි කාලේ ඉතුරු කරගන්න තියෙන සුපිරිම ක්‍රමය. දැන් තමයි අපි ඇත්තම වෙඩේට බහින්නේ. අර අපි කතා කරපු දැනටමත් හරියට තියෙන කුටි ගොඩවල් එහෙමම දියෙද්දි වැරදි තැන්වල තියෙන අනිත් පොඩි කුටි ගොඩවල් විතරක් අපි තැන් මාරු කරනවා. අපේ අරමුණ මතකයි නේද? මේක අවම වාර ගණනකින් ඒ කියන්නේ පුළුවන් තරම් අඩුම පියවර ගණනකින් කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. එහෙනම් ඔන්න අපි පියවරෙන් පියවර මේක කෙල්ල බලමු. පළවෙනි පියවර විදිහට අර කුටි එකක් තියෙන ගොඩ අරගෙන අපි ඒක පීලිය මුලටම ඒ කියන්නේ අර 3 තියෙන ගොඩටත් වඩා ඉස්සරහට ගේනවා. දැන් අපිට 1 3 4 2 5 කියලා තියෙනවනේ. ඊට පස්සේ දෙවෙනි පියවර. අර කුටි දෙකක් තියෙන ගොඩ අරගෙන ඒක හරියටම අර 1 සහ 3 කියන ගොඩවල් දෙක මැදින් ගෙනihin තියෙනවා. දැක්ක නේද? දැන් හරියටම 1 2 3 4 සහ 5 විදිහට ලස්සනට පඩිපෙලක් හැදිලා. නිකම් මැජික් එකක් වගේ නේද? ඔන්න අපි ඊටමත් සාර්ථකව ගැටලුව විසඳලා ඉවරයි. මේ විදිහක පියවරෙන් පියවර කල්පනා කරපු නිසා අපිට කිසිම අමාරුවක් වුණේ නැහනේ. දැන් අපි බලන්න ඕනේ විභාග ප්‍රශ්න පත්‍රය අපිට දීලා තියෙන පිළිතුරු මොනවද කියලා. අපිට පිළිතුරු විදිහට දීලා තියෙන්නේ 1ක 2ක සහ 3ක කියලා. අපි මේ වෙනස්කම් කරපු වාර ගණන කොච්චරද කියලා දැන් අපි මතක් කරගමු. ඔව් අපි හොයාගත්ත පිළිතුර හරියටම හරි. නිවැරදි පිළිතුර වෙන්නේ 2ක කියන එකයි. ඒ කියන්නේ විකල්ප අංග 2. අපි වෙනස් කළේ කුටි එකක් තියෙන ගොඩයි කුටි දෙකක් තියෙන ගොඩයි විතරයිනේ. මේ විදිහට බුද්ධිමත්ව කල්පනා කළොත් අපිට ලේසියෙන්ම කාලය ඉතුරු කරගෙන නිවැරදි පිළිතුරට යන්න පුළුවන්. විභාගයේදී මේ ඉතුරු කරගන්න කාලය වෙනත් අමාරු ප්‍රශ්නයකට පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම අපිට උදව් වෙනවා. දරුවනේ අද පාඩමෙන් අපි ඉගෙන ගත්ත වටිනාම රහස සාරාංශ කරමු. මේක හොඳට මතක තියාගන්න. පළවෙනි එක හැමතිස්සෙම ගැටලුව දිහා බලලා දැනටමත් පිළිවෙලට තියෙන කොටස් මොනවද කියලා මුලින්ම හොයාගන්න. දෙවෙනි එක ඒක හැමම තියලා වැරදි තැන තියෙන දේවල් විතරක් වෙනස් කරන්න.
මහන්සි වෙලා වැඩ කරනවට වඩා මේ වගේ ස්මාර්ට් විදියට වැඩ කරන එක තමයි ශිෂ්‍යත්ව විභාගයේදී ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් දරුවනේ ඊළඟ වතාවේ පේපර් එකේ මේ වගේ ප්‍රශ්නයක් දැක්කම කිසිම කලබලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඉගෙනගත්ත රහස් උපක්‍රමය පාවිච්චි කරලා තත්පර 10කින් වුණත් මේ වගේ ප්‍රශ්නකට උත්තරේ හොයාගන්න පුළුවන් කියලා දැන් ලොකු විශ්වාසයක් තියෙනව නේද? එහෙනම් අදට අපි මෙතනින් අතර වෙනවා. මේ වගේ තවත් අපූරු ගැටලුවකින් හමු වෙනකම් හැමදේම දිහා මේ වගේ බුද්ධිමත්ව බලන්න පුරුදු වෙන්න. හැමෝටම සුබ දවසක්. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.